පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් දක්වනවා. මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ඉදිරියට සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක් අපි කතා කරමු. පන්සලේදී කෙවින්ගේ ඩඩා ඇත්තම කියනවා නම් හැමෝම ඉස්සරහා ඇත්ත විස්තරය කිව්වොත් එහෙම ඊළඟට විය හැකි කාරණාවක් ගැන තමයි මට අද කතා කරන්න පුළුවන් වෙන්නේ. මම මේ පවසන මේ කතාවේ හැරවුම හරිම සංවේදී. කෙවින් මේ හැම බොරුවක්ම පටන් ගත්තේ ආදරේ නැතිකමකට නෙවෙයි. ඇත්තටම අනුතරක් වෙච්ච වෙලාවේ තමන්ගේ තාත්තට ඒ ගැන ආරංචි වෙයි කියලා තියෙන බයට මේ කට්ටියට බොරුවක් කිරීම විතරයි සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒක පැහැදිලි කරන්න මේ තරම් කාලයක් බැරි වෙලයි තිබුණේ කියන කතාව ගැන විතරක් අපි හැමෝටමත් මතක් කරලා දෙන්න අවස්ථාවක් තියෙනවා කියලයි මම ඔයාලට කියන්නේ. කෙවින්ගේ අවංක ආදරය සහ තාත්තගේ මැදිහත් වීම සහ හැඳින්වීම ගැනයි අපිට අද වීඩියෝ එක හරහා මේ වෙලාවෙදිත් කතා කරන්න chance එකක් තියාගෙන ඉන්න හැකියාවක් ලැබෙන්නේ. යාළුවනේ හැමෝම හිතන්නේ කෙවින් නිම්නාවි රවට්ටුව කියලා. හැබැයි මේ කතාවේ ඇත්තම පැත්ත මීට වඩා ගොඩක් වෙනස්. අද අපි කතා කරන්නේ කෙවින් නැයි මේ බොරුව දිගටම කරගෙන ගියේ කියන ඒ රහස ගැන විතරමයි. අනතුරු සහ බය. මුල්ම දවස් සිද්ධ වුණු ඒ අනතුරේදී කෙවින් තමන්ගේ තාත්තගේ නම කියලා බේරෙන්න හැදුවේ. ඒ වෙලාවේ ඇතිවුණු කලබලය නිසා. ඒත් ඒ පොඩි බොරුවට පස්සේ කාලෙකදී මෙච්චර ලොකු ප්‍රශ්නයක් වේවි කියලා ඔහු කීනකින්වත් හිතලා තිබුණේ නැහැ. ඇත්තටම කියනවා නම් කෙවින්ගේ ලොකු බයක් තිබුණා. කෙවින්ගේ තාත්තා කියලා තිබුණා මොනවාම හරි ප්‍රශ්නයක් මීට පස්සේ ඇති කරගත්තොත් බිස්නස් දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ කාලේ කෙවින්ට ඕනුනේ තාත්තගේ බිස්නස් වලින් ගොඩ යන්න පමණයි. ඒ නිසා තමයි මේ බොරුව දිගටම කරන්න කටයුතු කරලා තිබුණේ. මොකද නිම්නාවිලාගේ අප්පච්චි වගේම එයාගේ තාත්තගේ මිතුරා හොඳටම අඳුරන නිසායි ඒ ගැන කතා කරගෙන යන්නේ කියන කතාව තමයි අපි අද වීඩියෝ එක හරහා මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කමකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. මම මේ මොහොතේදී ඔයාලට මතක් කරන්න තවදුරටත් අවස්ථාවක් තියාගෙන ඉන්නවම තමයි. ඇත්තටම පන්සලේදී කෙවින්ගේ තාත්තගේ පාපෝච්චාරණයත් එක්ක මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාලට හිතෙන්නේ? ඇත්ත පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මගේ පුතා මේ හැමදේම කළේ ඔයාලට තියෙන ආදරය නිසා මිසක් නරක හිතකින් නෙමෙයි කියලා. ඩඩා කරන ඉල්ලීම නිම්නාවිගේ අප්පච්චිගේ හිත උණු කරන්න සමත් වෙයිද කියන ප්‍රශ්නයත් අපි හැමෝටම මේ වෙනකොට තියෙනවා. බොරුවකින් පටන් ගත්තත් කෙවින්ගේ ආදරය ඇත්තක්. නිම්නාවිගේ පවුලේ ඔහුට සමාව දෙයිද? ආදරේ වෙනුවෙන් කරන කැපකිරීම නීතියට වඩා ලොකුයි කියලා ඕන් පිළිගනීද? ඔබේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.